ඩේ ව්ලොග් එකක් ඕනි කියලා ගොඩක් දෙනෙක් ඉල්ලීමක් තිබුණා. ඔන්න ඒ අය වෙනුවෙන් තමයි අද වීඩියෝ එක. ඔන්න ඉතින් අද දවසෙත් වැඩ පටන් ගත්තේ ලොකුම ලොකු වෝටර්මෙලන් එකක් හදලා. ඉතින් ඒක අනිවාර්යෙන් හබීට ඕන දෙයක්. ඒ නිසා ටිකක් ලොකු වෝටර්මෙලන් එකක් හදනවා. හැබැයි කොච්චර හැදුවත් ලොකු ජායක තියාගන්න පුළුවන් ඇතරම දවස් 3ක් වගේ තමයි. පිටිපස්සේ තියෙන ඇතරම අවුරුදු වලින් දිනලා හම්බ වුණ තෑගි ඒවා වැඩි ගණන් ගන්න එපා. ඊට පස්සේ ඉතින් ක්ලීනින් වැඩ ටිකක් මම කරගන්නවා. අද දවස ඇත්තට මේක අවුරුද්දට කලින් දවසක වීඩියෝ එකක්. හැබැයි අද තමයි මට අප්ලෝඩ් කරන්න උනේ. ඒ විදිහට තමයි එදා දවසේ වැඩ කටයුතු ටික උනේ. හබී මේ වෙනකොට ක්ලාස් ගිහිල්ලා එයාගේ කෑම එයාගේ බඩු ඔක්කොම යවුවට පස්සේ තමයි මම ඊතුරු වැඩ ටික කරගන්නේ. ඉතින් ඊතුරු වැඩ ටික කරගන්නකොට ওই විදිහට මුලින්ම වෝටර්මෙලන් එක හදලා ඒ ටික ඔක්කොම ලෑස්ති කරලා තමයි දවසේ වැඩ පටන් ගත්තේ. ඒත් එක්කම අද අපේ AC සර්විස් එකක් තිබුණා. ඉතින් මේ අපේ මාස්ටර් බෙඩ්රූම් එකේ AC එක ඒ වෙලාවේ සර්විස් කරන ගමන් හිටියේ. ඒ වැඩ ටික ඉවරුණාට පස්සේ මම පොඩ්ඩක් මෝල් එක පැත්තට යන්න හිතුවා. ඇත්තටම අද මට රයිස් එකක් ඇත්තටම ලම්ප් රයිස් එකක් කන්න ඕන වගේ හිතිලා පල්ලෙහාට ගියා මෝල් එකට ගිහලා ලම්ප් රයිස් එකක් අරගෙන එන්න. මොනවා හරි කනවා කියලා තමයි හිතුවේ. හැබැයි පල්ලෙහාට ගියාම හිතුනේ ලම්ප් රයිස් එකක් කන්න කියලා. අපේ ගෙදර ඉඳන් shopping mall එකට යන්න තියෙන්නේ එකම lift එකේ. ඉතින් පාරට ගිහලා ආයෙ එළියට ගිහින් යන්න ඕන වෙන්නේ නැහැ. අපේ lift එකෙන් LG එකට ගියාම shopping mall එකේ LG floor එකට තමයි එන්නේ. හැබැයි residence area එක වෙන අයට access කරන්න බෑ. ඒකට අපිට වෙනම access card එකක් තියෙනවා. ඒ වගේ white color. ඒකෙන් විතරයි අපිට door එක open කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ food city එක තියෙන පල්ලෙහා LG floor එක. ඉතින් lower ground floor එක තමයි මේ තියෙන්නේ. food court එක තියෙන්නේ මේකේ. මෙතන තියෙනවා rice and curry අතරම හරිම ගණන්. එම වැඩි කැවෙන්නේ නැහැ. මේ අද හිතුණා lamp rice එකක් first time තමයි එතනින් අරගෙන කාලා බැලුවේ. මල්ලි තාම මග එන ගම එයා එනකම් මම කන්න කියලා හැදුවේ. අද ලම්ප් රයිස් එකක් අරගෙන ආවා මම. කාලෙකින් මයික්‍රෝවේව් දාලා ගත්තම හොඳයි. ඒක මයික්‍රෝවේව් දාලා ඒක හොට් කරලා ගම. දැන් ඉතින් Netflix එකක් දාගෙන කන්න තමයි තියෙන්නේ. බල හිටියේ ෆිල්ම් එකක් තිබ්බා. ඒකේ භාගයයි බලලා තිබ්බේ. ඊටු ටික දැන් බලමු එහෙනම්. ටිකක් ලොකු ලම්ප් රයිස් එකක් රස පාටයි.
එන වෙලාව මේ එළියේ තියන්නේ ඔයාව. හරක් වෙලා ඇවිල්ලා අද ගන්න කෑමක රැස්ති කරලා තියලා තමයි ගියේ. මොකද මම එනකොට පාන්දර වෙන නිසා. ලෝචනයි විශ්වය එනවා. හරිනේ එතකොට? හරි. එතකොට neighbors හරි මට දැන් මේ දැන් චුට්ටක් අපි අහගමු නැත්තම් පටන් ගන්න left මේ රංගනයගේ අවුරුදු ප්‍රෝග්‍රෑම් එකේ මම දින්න ගේම් එක. ඉතින් හැබැයි මේ ගේම් එක ගිය අවුරුද්දේදී රංගනය තමයි ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ අවුරුදු ගේම් එකක් විදියට. ගිය අවුරුද්දේත් මම වින් කරා කොහොම හරි. මේ පාරත් ඒ විදියටම වින් කළා. in circle out in left right in ආස්මී කණ්ඩායමේ විනු සිරිවර්ධන ජයග්‍රහණය කරනවා.